Hello guys, ඉතින් අද මම ඔයාලට අරන් ගල්ලා තින්නේ තව සුපිරි වීඩියෝ එකක්. ඉතින් ඒ තමයි ඔයාලා මොකද්ද කියලා දන්න ඇති. ඉතින් thumbnail එකේ දැක්කා වගේ මම අරන් ගල්ලා තින්නේ කෝඩුකාරයාගේ බයිසිකල් එක ගාලා තියෙන VIP box එක හදලා තියෙන්නේ. හදන්නේ කොහොමද කියලා. ඉතින් වැඩි කතාවක් ඕනේ අපි යමු වීඩියෝ එකට. වීඩියෝ එකට යන්න කලින් ඔයාලා තාම මගේ YouTube channel එකට අලුත් කෙනෙක් නම් subscribe කරලා නැත්නම් පහළ තියෙන රතු පාට subscribe button එක ඔබලා පැත්තෙන් තියෙන bell icon එකත් all press දාලා තියාගන්න. එතකොට මම දාන වීඩියෝ ඔයාලගේ ළඟටම notification එකක් කරාගෙන ගන්න පුළුවන්. ඉතින් අපි දැන් යමු වීඩියෝ එකට. හරි ඉතින් අද මම කිව්වා වගේ කරන්න යන්නේ මේ වගේ සුපිරි VIP box එකක් හදාගන්නේ කොහොමද කියලා බලන්න. ඉතින් වැඩි කතාවක් නැහැ. අපි යම් ඒක හදන වැඩේට. ඉතින් ඔයාලට මේකට රුපියල් 20යි ඕන වෙන්නේ. රුපියල් 20යි කියන්නේ ඉටි බටයක්, ඒ කියන්නේ ග්ලූ ගම් බටයක්. මම ලේසියට කියන්නේ ඉටි බටි කියලා. ඉතින් ඔයාලා මොනවා කියනවද දන්නේ නැහැ. ග්ලූ ගම් බටේට යන රුපියල් 20 විතරයි. ඉතින් ආය ඔයාලට සෙලෝ ටේප් එකක් තියෙනවා නම් ඒක මේ යොදා ගන්න පුළුවන් වැඩේට. නැත්තම් ආය අලුතෙන් ගන්න ඕනේ නැහැ. ඉතින් අපි දැන් යමු මොනවාද මේකට ඕන කරන බඩු, ඒ වගේ කොහොමද පහසුවෙන් මේකක් හදාගන්නේ කියලා. ඉතින් ඔයාලා ගාව තියෙන පොඩි ලයිට් වලින් උනත් හදා ගන්න පුළුවන්. ඉතින් අලුතෙන්ම ගන්නවා නම් ඒකට වියදමක් යනවා. ඉතින් මං ගාව තිබ්බ පරණ ලයිට් කෑලි ටිකකින් තමයි මම හදාගත්තේ. ඉතින් අපි දැන් යමු මේ ඒකට හදා ගන්න ඕන මොනවද කියලා බලන්න. හරි ඉතින් අපිට මේ වැඩේට ඕන වෙන්නේ මේ වගේ සුදු පාට A4 sheet එකක් ඕන වෙනවා. ඊට පස්සේ අපිට මේ වගේ කාඩ්බෝඩ් පාට දෙකක් ඕන වෙනවා. ඊට පස්සේ අඩි රූලක් ඕන වෙනවා. කතුරක්, පැන්සලක්. ඊට පස්සේ ආය ඕන වෙනවා අපිට මේ වගේ කාඩ්බෝඩ් චූටි පාටි තුනක්. ඒ තුන ඕන වෙනවා. තුනට වැඩි යයි මං හිතන්නේ. ඊට පස්සේ මේ වගේ ග්ලූ ගම් බටයක් ඕන වෙනවා. ඊට පස්සේ මේ වගේ ඔයාලා දාගන්න හැඩතල ප්‍රමාණයට ලයිට් ඕන වෙනවා. ඉතින් අපි දැන් යමු මේක කොහොමද කරන්න කියලා බලන්න. ඉස්සෙල්ලා මෙන්න මේ වගේ කාඩ්බෝඩ් පටි අරගෙන මේ වගේ හැඩතලයක් ඇඳ ගන්න ඕන. ඒ කියන්නේ ඔයාලට කැමති හැඩතලයක්, රවුමක් හරි මලක් හරි ඒ වගේ මොකක් හරි ඇඳ ගන්න ඕන. ඊට පස්සේ ඉතින් මං මේක ඇඳ ගත්තා. ඉතින් මම මේකනේ බයිසිකල් එක ගාලා තියෙන්නේ. ඒක නිසා මම මේකම ඇඳ ගත්තා. ඉතින් දැන් මේක කරන්න තියෙන්නේ මේක කපා ගන්න ඕන. මේක මේ ගානට කපා ගන්න ඕන. ඉතින් ඔයාලට කැමති හැඩතල මේ ගානක් ඇඳ ගන්න පුළුවන්. මම ඉතින් අර බයිසිකල් එක ගාලා තියෙන එකේ 3ක් ඇඳ ගත්තා. ඉතින් මම මේක ඔයාලට පෙන්වන්න කරන නිසා වීඩියෝ එක දික් වෙනවනේ ගොඩක් හැඩතල ඇඳ කප හිටියොත් ඒක නිසා ඉතින් මම එකක් ඇඳ ගත්තා. ඔයාලට එකක් කරන හැටි කියලා දෙන්නම් මම. ඉතින් මේ ඇඳගත් හැඩතලේ දැන් අපි කපා ගන්න ඕන. ඉතින් මම මේක කපාගෙන ඉන්නම් දැන්. හරි ඉතින් දැන් මම මේ විදිහට මම කපා ගත්තා. ඉතින් මේක මගේ නම් කෙලින්නේ හරියට. ඔයාලා ඉතින් හරියට කෙලින් හදා ගන්න මේවා එහෙම කෙලින් කපා ගන්න. මම ඉතින් අර ඔයාලට පෙන්වන්න ඉක්මනට කරන්න ඕන නිසා තමයි මේ ඔය මෙහෙන් ගහලා දැන් මේක නිසා මගේ ඉතින් එහෙම ඇදයි මේවා එහෙම ගාන් ගන්නවා. ඉතින් ඔය වගේ කපාගෙන තව පොඩි වැඩයි කරන්න තියෙන්නේ. ඊට පස්සේ ඉතින් ඔයාලට එක දෙයක් කියන්න බැරි වුණා. ඔයාලට තියෙනවා නම් මේ වගේ සෙලෝ ටේප් එකකුත් ඕන වෙනවා. මේ වගේ එකක් හරි පොඩි එකක් හරි කමන්නේ. ඉතින් සුදු පාට සෙලෝ ටේප් එකක් ඕන වෙනවා ඔයාලට. තියෙනවා නම් විතරක් ගන්න. නැත්නම් ඉතින් ඕනම කියලා එක්කුත් නැහැ. ඉතින් කඩෙන් ගන්න තියෙනවා නම් හොඳයි. ඉතින් වැඩි වියදම් කරන්න ඕනෙත් නැහැ. ඉතින් අපි දැන් බලමු ඊළඟට මොකද්ද කරන්න තියෙන්නේ කියලා. ඉතින් ඊට පස්සේ කරන්න තියෙන්නේ මෙන්න මේ සුදු A4 sheet එක අරගෙන මේක උඩ මේ විදිහට අලව ගන්න තියෙන්නේ. ඉතින් මේ විදිහට අලවගෙන මම අලව ගන්නෑ දැන්. ඉතින් මේ ඔයාලට පෙන්වන්න කරන නිසා මම මේක අලව ගන්නෑ. ඉතින් ඔයාලා මේක අලව ගන්න ඕන. ඒකල අලවලා දැන් ඔයාලට මම මේක උඩින් තියාගන්න. ඉතින් අලවගෙන ඉවර වෙලා ඔයාලට පේනවා ඇති මෙන්න මේක තියෙනවනේ. ඒක තියෙන තැනින් ඔයාලට කැමති මේ නමක් බයිසිකලේ නම හරි කැමති හැඩයක් හරි අඳ ගන්න පුළුවන්. ඔයාගේ නම හරි ලියා ගන්න පුළුවන්. ඉතින් මම මගේ නම ලියා ගන්නවා. නෑ බයිසිකලේ නම ලියනවා.
හරි ඉතින් මම මේ විදිහට මගේ බයිසිකලේ නම ලියාගත්ත කෝඩුකාරයා කියලා. ඉතින් දැන් කරන් තියෙන්නේ දැන් මේක මෙහෙම අලවලා තියෙන්නේ කියලා හිතන්න. ඒක මේක අනිත් පැත්තට එන්න ඕන. ඉතින් මෙහෙම අලවලා තියෙද්දි අලවලා තියෙනකොට දැන් මෙහෙම තියෙනකොට කිසිම හැඩයක් තියෙනවත් පේන්නේ නැහැ. ඉතින් ඔයාලා ඒකට කරන්න ඕන අර නිකන් ඔයාලා ගාව තෙල් කඩදාසියක් තියෙනවා නම් හොඳයි. විනිවිද පේන අර තෙල් කඩදාසි වගේ ඒවා. එතකොට ලයිට් එක දැම්මම නිකන් ආලෝකය විහිදිලා ලස්සනට පේනවා. ඉතින් අපිට දැන් ඒකක් හොයාගන්න නැති නිසා අපි මේක කරන්නේ පොල් තෙල් ටිකක් අරන් මෙන්න මේ ත්‍රිකෝණේ ගාවින් මෙහෙම ඇඟිල්ලට අරන් පොල් තෙල් ටික මෙහෙම කොලේ ගා ගන්න ඕන. ඉතින් ඒක කළා එතකොට මේක තෙල් කඩදාසියක් වගේ වෙනවා. ඉතින් ඊට පස්සේ සුපිරියර්ම තියෙනවා. ඊට පස්සේ ඉතින් මේ අපිට අනිත් වැඩේට යන්න තමයි තියෙන්නේ. ඉතින් දැන් මෙහෙම අලව ගත්තම මෙහෙම අලව ගන්න ඕන. ඒකල්ල මේක අනිත් පැත්ත හරවන්න. අනිත් පැත්ත හරවලා ඉවර වෙලා අනිත් පැත්ත පොඩ්ඩක් කුරුටු බලි තියෙනවා. චිත්‍රයක් ඇඳලා එකක් තියෙනවා. ඒක ගණන් ගන්න බව ඔයාලා. ඉතින් මේ මෙහෙම තියා ගන්න ඕන. ඒ තියාගෙන ඉවර වෙලා අර මම ඔයාලට කිව්වනේ පොඩි කාඩ්බෝඩ් පටි 3ක් ඕන වෙනවා කියලා. ඉතින් 3 ඕන වෙන්නේ දැන් මේකේ ලයිට් එක මේ කොටු ඇතුළට විතරක් වැටෙන්න ඕන නිසා මෙන්න මෙහෙම පැති 4න් අලව ගන්න ඕන වෙනත් දිහා වලට යන්නේ නැති වෙන්න. ඒකට තමයි මේක ඕන වෙන්නේ. ඉතින් දැන් මම ඒක අලව ගන්නේ නැහැ. ඉතින් ඒ විදිහට අලව ගන්න ඕන. ඒ අලවෙන් ඉවරුනාම අපි කරපු වැඩ සේරම ගොඩක් දුරට ඉවරයි දැන් මේක හදන වැඩි. ඉතින් ඔයාලට මම පොඩ්ඩක් පෙන්නන්න. දැන් මෙන්න මෙහෙම තියෙනවා ඔයාලට පේනවා ඇති. එයා පැත්තේ අයිනේ තියෙනවා මම ලියාගත්තා නම. ඉතින් මම මේ පැත්තට මේ විදිහට ගත්තා. මම මේක අවශ්‍ය කරන්නේ ඒක නිසා ඔයාලට පොඩ්ඩක් එළිය පැහැදිලි නැතුව ඇති. මම මේ විදිහට මේක තියා ගන්නවා දැන්. ඒ තියාගෙන ඉවර වෙලා මෙන්න මේ පටි 4 අලව ගන්න ඕන. මෙහෙම මේවා දිග වැඩි ඒවා කපන්න ඕන. මෙන්න මෙහෙම. ඊට පස්සේ මෙහෙම තියලා එළිය පිටතට යන්න තියෙන මෙතනමුත් කැල්ලක් ගහ ගන්නවා. ඊට පස්සේ එහෙම අල්ලවලා ඉවර වෙලා අපිට ගන්න තියෙන්නේ මෙන්න මේක ගන්න ඕනේ. ඒකෙන් අරක ගන්නටම තියලා මෙහෙම හැඩයක් ඇඳ ගන්න ඕනේ. ඒ හැඩය ඇඳලා ඉවර වෙලා මෙන්න මෙහෙම ලයිට් එක අලව ගන්න ඕනේ. ඒ ලයිට් එක අලවලා ඉවරලා ඔයාලට වයර් දෙකක් එළියට ගන්න ඕන. ඒකල්ලා මේ ලයිට් එක මෙන්න මෙහෙම මේකට හිටින්න අලව ගන්න ඕන. අලවලා ඉවරලා මේක උඩින් මෙන්න මෙහෙම වහන්න ඕන. ඒ වහලා ඉවරලා ඔයාලට කැමති නම් වටේට කළු පාට සෙලෝ ටේප් එකක් ගා ගන්න පුළුවන්. නැත්නම් ඉතින් එහෙම තියා ගන්න පුළුවන්. ඔය විදිහට තමයි හදාගන්නේ. ඉතින් ඔයාලට තේරෙන්නේ නැති කියලා මම හිතනවා ආපහු කියන්න. මේ වගේ එකක් අරන් ඔයාලට කාඩ්බෝඩ් කෑල්ලක් අරන් ඔයාලට කැමති හැඩයක් කපා ගන්න. ඒ කපලා ඉවරලා මේ කුඩින් අලවන්න සුදු පාට A4 කොලයක් අරන් ඒක අලවන්න. ඒ අලවලා ඉවර වෙලා තෙල් ගා ගන්න ඕන. ඔයාලගේ හැඩේ ගන්නට පොල් තෙල් ටිකක් ගා ගන්න ඕන. ඒ ගාලා ඉවරලා ඒක උඩින් කියන්න බැරි වුණා. සෙලෝ ටේප් එක ගහ ගන්න ඕන. නැත්තම් මේ හිල්ල තියෙන දැනින් ඉරෙන්න පුළුවන්. ඒක නිසා තමයි සෙලෝ ටේප් ගහගන්නේ. ඔයාලා ගාව අර පොලිතීන් කවර් තියනවා නම් ඒ කවරයක් දාගත්තත් අවුලක් නැහැ. ඒ කවරයක් දා ගන්නවා නම් වඩාත් හොඳයි. ඉතින් සෙලෝ ටේප් එකක් ගහ ගන්නවා නම් ඒත් හොඳයි. ඒ සෙලෝ ටේප් එක ගහගෙන ඉවරලා අනිත් පැත්ත හරව ගන්නවා. ඒකල්ලා එළියට බල්බ් එකේ මේව එක යන්නේ නැති වෙන්න මෙහෙම වට කරලා මෙන්න මේ වගේ පොඩි පටි 4ක් අලව ගන්න ඕන. ඒ අලවලා ඉවරලා උඩින් මේ වගේ මේ ලොකු කාඩ්බෝඩ් පෙට් මේකට සමානම පටියක් මෙහෙම අලවන්න ඕන. ඒකල්ලා ඒ අලවන පටියම ලයිට් එකත් අලවලා මෙහෙම කරාම මේ අලව ගත්තම ඔයාලට මේක VIP box එකක් විදියට බලා ගන්න පුළුවන්. ඉතින් මම දැන් ඒ විදියට හදපු VIP box එක ඒ කියන්නේ මම බයිසිකලේ ගහලා තියෙන VIP box එකේ VIP box එකේ ලස්සන පෙන්වන්න. ඔයාලට ඒකේ විදිහටම විතරයි මම හදුවේ වෙන 아무තෙන් මොකවත් කරලා නැහැ. ඉතින් මම දැන් ඔයාලට ඒක පෙන්නනවා.
හරි ඉතින් මේ තියෙන්නේ මං අන්නේ ඔයාලට කියලා දුන්න විදිහට හදාගත්ත VIP box එක. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් ලස්සන. ඉතින් ඔයාගේ සුපිරිම නිමාවක් තියෙනවා මං කියලා දුන්න විදිහටම හදාගත්තොත්. ඉතින් ඔයාලට පේන ඇති. ඉතින් ඔයාලට කැමති නම් මේ වගේ වටේ නියොන් ගහ ගන්න පුළුවන්. නියොන් ගහගත්තම වැඩේ තවත් ලස්සන වෙනවා. ඉතින් ඔයාලට පේනවා ඇති පොඩ්ඩක් එළිය අඩු වැඩි වෙනවා. ඉතින් ඔයාගේ සුපිරි ඔයාලට පේන ඇති මම ලියලා තියෙන්නේ මේ පැත්තේ මේ දෙපැත්තේ රතු පාට කොටු දෙකේ ලියලා තියෙන්නේ ඉමාස් චානක් කියලා. ඉතින් ඒ මගේ නම. ඉතින් මැද කොළ පාට කොටුවේ ලියලා තියෙන්නේ එළිය වැඩි වුණා එකපාරම. මැද කොළ පාට කොටුවේ ලියලා තියෙන්නේ බයිසිකලේ නම කෝඩුකාරයා කියලා. ඉතින් ඒ වගේ ඔයාලට කැමති රටා හරි මොනවා හරි දාලා මේ ලියා ගන්න පුළුවන්. කැමති නමක් හරි දාලා. ඉතින් ඊට පස්සේ ඔයාලට පේනවා ඉතින් නිකන් දිලිසි මෙන්න මේකේ මේ හරි තියෙනවා මේ ඕන් දැන් පේනවා ඔයාලට මේ මම මේක ඔෆ් කරලා පෙන්නන්නම්. එතකොට ඔයාලට පැහැදිලි වෙයි. දැන් මම ෆ්ලෑෂ් ලයිට් එක ඔන් කරන්න. ඉතින් මේ තියෙන්නේ සෙලෝ ටේප්. ඔයාලට පේනවා ඉතින් මම පොල් තෙල් ගාලා තියෙනවා. ඉතින් දැන් පේනවා මෙතන පොල් තෙල් ගාලා තියෙනවා පේනවා. ඉතින් මම නම් මුළු කොලේම තෙල් ගාලා තියෙන්නේ. ඊට පස්සේ සෙලෝ ටේප් එකක් ගහලා වටේට කළු පාට බෝඩර් එකකුත් ගහලා තියෙන්නේ. ඉතින් ඔයගේ සුපිරියට හදලා තියෙන්නේ මං. ඉතින් ඔයාලට පේන ඇති පෙට්ටිය වගේම හතට තියෙනවා. මං නියෝන් එකක් ගහලා තියෙන්නේ. ඉතින් ඔයාලට පුළුවන් මේ වගේ එකක් හදාගන්න ලේසියෙන්ම මං කියලා දුන්න විදිහට. හරි ඉතින් අද වීඩියෝ එකෙන් මම ඔච්චර කතා කරන් තියෙන්නේ. ඉතින් ඔයාලට වැඩේ කරන හැටි තේරුණා නම් වීඩියෝ එකට ලයික් එකකුත් දාන්න. ඔයාලට මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් මගෙන් අහන්න කමෙන්ට් එකක් දාලා. ඉතින් අද වීඩියෝ එකෙන් සමු ගන්නවා. ඔයාලට සුබ දවසක්. එහෙනම් කොල්ලෝ අපි ගියා.